Hello guys, සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ අද මේ වීඩියෝ එකෙන් මම කරන්නේ snake headලා ගැන සීලම් දේවල් ගැන. headලා ගැන. ඔයාලා snake head කෙනෙක් ගන්න ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. මම මුලින්ම මගේ snake head දෙන්න පෙන්නලා පටන් ගන්නම්. මේ ඉන්න මගේ දෙන්න white spot දෙන්නෙක් මේ දෙන්න නම්. මේ දෙන්නම එක්කෙනෙක් ඔයාලා කලින් දකින්න ඇති අනිත් වීඩියෝ වල එක්කෙනා හිටියේ මම තව එක්කෙනෙක් ගෙනාවා මෙයාලා ගැන විශේෂම කරුණ ගත්තත් මෙයාලා ඉක්මනට පයින්ඩ බලනවා ස්නේක් හෙඩ්ලාගෙන් වයිට් ස්පොට් ඒ වගේ පොඩි වර්ග කියන්නේ ඔක්කොම වර්ග එහෙම තමයි පොඩි වර්ගයේ ඔක්කොම එහෙමයි ඉක්මනට පයින්ඩ බලනවා මේ මම හොඳට වහලා දෙන්න මෙතන වීදුරුවකුණු ඉදිරි චූටි කැල්ලක් ලෑල්ලකුණුත් වහලා තියෙනවා පොඩි හරි හිලා තිබ්බත් මේ දැන් මේගොල්ලෝ පයින්න බලනවා. ඒක ඔයාලා ස්නේක් හෙඩ් කෙනෙක් ගන්න බල හිතන් ඉන්නවා නම් මුලින්ම ඒක හදාගෙන ඉන්න. අය ස්නේක් හෙඩ්ලාගෙන් ඊළඟ කරුණක් විදිහට ගත්තොත් මෙයාලා ලොකු වෙනවා. මේ වර්ගේ නම් වැඩි ලොකු වෙන්නේ නැහැ. අඩියක් පමණ අඩි 3 ටැංකියක් තියෙනවා නම් මේගොල්ලොන්ගෙන් ජෝඩුවක් වුණත් ඔයාලට හැදුව හැකි. අනිත් වර්ග වලට නම් සෑහෙන ලොකු ටැංකියක් ඕනේ. ජයන්ට් ස්නේක් හෙඩ්, එම්පරයිඩ් එකකින් ඒ වගේ වර්ග. මේ දෙන්නට මම සාමාන්‍යයෙන් ටැංක් සෙටප් එක මුල කුයෝ ටිකක් දාලා හදලා තින්නේ. අඩිය ටැංක් එකක් ඉන්නේ මේ දෙන්න නම්. අය බැලුවොත් අපි මෙයාලා වතුරෙන් උඩ හුස්ම ගන්නවා. මෙයාලා වතුරෙන් උඩ හුස්ම ගන්නත් පුළුවන් මෙයාලට. ඒ කියන්නේ ඔක්සිජන් ෆිල්ටර් මුකුත් ඕනේ නැතුව ඉන්න පුළුවන් මෙයාලට. අපිට සුදු ජලය වුණත් හිටිය හැකි. ඔයාලට බැලුව හැකි වුණනම් මේගොල්ලෝ උඩින් හුස්ම ගන්නවා. මම හුස්ම ගන්න වෙලාවක පෙන්නන්නම්. ආන් දැක්කද හුස්ම ගත්ත මෙයා දැන් මෙයාත් හුස්ම ගන්න යන්නේ ඒ විදිහට මෙයාගොල්ලෝ උඩින් හුස්ම ගන්නවා ඉතින් මෙයාලා කණ්ඩ සමහර මාළු නම් මාළු කෑම කන්නේම නැහැ මේ දෙන්න නම් කනවා මම ඔයාලට කන වීඩියෝකුත් දෙන්නම් මේකෙම තියන්නම් ඒ වගේ කරුණු ටිකක් තමයි මේ මාළු ගැන නම් ඔයාලට කියන්න තියෙන්නේ ස්නේක් මාළු ගැන වැඩිපුරම කියන්න තියෙන්නේ ඔයාලා මාළුව පයින්ඩ බලනවා. ඒකට මුලින්ම ඔයාලා ඒක හදාගෙන ඉන්න මේගොල්ලෝ ගන්න කලින් මෙයාලට වැඩි ලෙඩ වර්ග නැහැ බොහොම හැදෙන්නේ පණුව මාරුව වගේ තමයි ගොඩක්ම හැදෙන්නේ. තුවාල හැදුනොත් මෙයාලට ගොඩක් කල් යනවා හැබැයි හොඳ වෙන්න පැන්නොත් වගේ. මගේ කලිනුත් එක්කෙනෙක් ඉඳලා පැනලා මැරුණා. ඔයාලට මතකද රෙඩ් ස්පොට් එක්කෙනා? ඒ වගේ කරුණු ටිකක් තමයි මේගොල්ලෝ ගැන නම් කියන්න තියෙන්නේ. අපි ඔයාලට කැම ටිකක් දෙමු. මම මෙයාගේ ගතියන්නේ බොටල් එක මේක දෙමු. ඔය දෙන්නම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කැම කණ්ඩ බලන් ඉන්නේ. මම ඉද්දි දන්නවා කැමට දෙන්න තමයි එන්නේ කියලා. අපි කැම ටිකක් දීලා බලමු. මම මේ චූටි යට එක තමයි ගන්නෙ. ටැංකිය තියෙනවා අපි මේ චූට්ටක් වීදුරු අයින් කරගෙන කදාතටත් එනවා ඒගොල්ලෝ මේ කෑමක දෙමු දැක්කද කන විදිහ ඒගොල්ලෝ දෙන්නම හොඳට කනවා මං ගාව හිටපු අනිත් ස්නේක් හෙඩ්ලා නම් මාළු කෑම කන්නේම නැති තරම් හැබැයි මේ දෙන්න නම් හුරු වෙලා තිනවා මාළු කෑම කන්න එයාලට තව මදි තව චුට්ටක් දෙමු අපි මෙයාලා දෙන්න පොඩ්ඩක් සයිස් කරගන්න ගමන් මං හැම දවසකට 3 පාරක් 4 පාරක් කන්න දෙනවා තව චුට්ටක් දාලා බලමු මේ දෙන්න නම් මම බෝ කරන්න තියන් ඉන්නේ මේ වගේ එක මාළුවෙක් වෙන කොහොමත් රුපියල් 1000ක් 1500ක් වගේ අඟලේ මාළුවෙක් ඒ වගේ ගාණක් අතර යනවා මේ මාළු වර්ගේ නම්
ඔව් ඉතින් මේ ස්නේක් හෙඩ්ලා ගැන නම් මේ ටික කරුණු ටික විතරයි ඔයාලට කියන්න තියෙන්නේ ලොකුවට. කියන්නේ මෙයාලට කියන්නේ යටට දානවා නම් ග්‍රැවල් එකක් නම් හොඳ නෑ. වැල්ලක් වගේ වැලියක හොඳයි සෑන්ඩ් එක. මාත් මේ වැලි එකක් දාලා තින්නේ. ග්‍රැවල් එකක් දැම්මම මේගොල්ලෝ ඒවා ගිලින්න බලනවා. මේ වැලි දැම්මම මේගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ ගුල් හාර ගන්නවා. මේ මෙතනත් එකක් එක්කෙනෙක් මෙතනත් ඉන්නවා ගුලක් අරගෙන. දිනේ ටැංක් එක දැනට නම් අඩේ ටැංක් එකේ ඉන්නේ මේ දෙන්න. පස්සේ මම වෙන ටැංක් එකට යනවා. දවස් දෙක තුනකින් මේගොල්ලෝ වෙන ටැංක් එකට මම යවනවා. ඉතින් දෙන්නම කාලා ඉවරයි දැන් ඔක්කොම. අපි නම් මේ වීඩියෝ එක දැන් නවත්තමු. වෙන ඉතින් ඔයාලට ස්නේක් හෙඩ් කෙනෙක් ගන්නවා නම් ඔය කරුණ ටික හොඳට මතක තියාගෙන කරන්න. ඔයාලට නැවතත් කියන්නේ මේ ටැංක් එක හොඳට වහන්න. අපි දැන් කන්න දීලා ඉවර හින්දා වහගමු.